හායි යාළුවනේ. ඔන්න ඉතින් අපි අලුත් vlog එකක් අරගෙන ආවා. ඇත්තටම අද vlog එකක් කරනවා කියලා අපි හිතුවේ නෑ. ඒ නිසා අපි ගෙදරදී කිසිම වීඩියෝ එකක් ගත්තේ නෑ. ඉතින් අපි පාරටත් බහැලා තමයි හිතුවේ අද vlog එකක් කරන්න හොඳයි කියලා. ඉතින් අද පොය දවසක්. සාමාන්‍යයෙන් අපි හැම පොයටම පන්සල් යනවා. ඒත් මෙතන තියෙන ස්පෙෂල් දේ තමයි අපි සාමාන්‍යයෙන් පොයට පන්සල් යද්දී අපි ගියපු නැති පන්සල් වලට තමයි යන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි ගියපු නැති පන්සල් එහෙම නැත්නම් අපි චූටි කාලේ ගියපු අපිට මතක නැති පන්සල් හොය තමයි අපි පොයට පන්සල් යන්නේ. ඒක අපි පුරුද්දා. ඉතින් මේ අදත් අපි යන්නේ අපි චූටි කාලේ ගියපු අපිට මතක නැති පන්සලක් හොයාගෙන. ගිහින්ම බලමු කොහෙද කියලා. ඉතින් ඔන්න අපි ආවා දෙව්රම් වෙහෙර පන්සල්. මල් ගත්තා. මං ආසපාටි. මෙයා තමයි පාට ඉන්නේ. ඉස්සරහට පන්සල් පෙන්නනම් කොහෙද ආවේ කියලා. ඉතින් මේ ගල්කුළුණු වල තියෙන්නේ ත්‍රිපිටකය පාලි වලින් ලියලා. එතකොට මේ තියෙන්නේ ඉදි කරමින් පවතින පිළිමය. අපි හැමදාම පන්සල් ගියාට අපි වඳින්නේ ඉදි කරලා ඉවර වෙච්ච සම්පූර්ණ වෙච්ච පිළිම වලටනේ. එතකොට මේ තමයි ඒ පිළිම හදන මට්ටමේ තියෙද්දී පේන විදිය. ඉතින් මේ පන්සලේ තියෙනවා අපාය. අනිත් හැම පන්සල්වලම සාමාන්‍යයෙන් අපාය දකින්න හම්බෙන්නේ නැහනේ. ඒ නිසා අපායනුත් වීඩියෝ ක්ලිප්ස් කීපයක් අපි එකතු කරන්න හිතුවා මේ vlog එකට. කටු ගහේ නගෙන. දැන් අපි පන්සල් ගිහිලි ඉවරයි. අපි යමු ගෙදර. නෑ අපි ගෙදර යන්නේ. අපි සාමාන්‍යයෙන් පන්සල් ගිහිල්ලා ඉවරුණාට පස්සේ අපි කන්න යනවා. ඒ කියන්නේ පොයට අපි හැමදාම සාමාන්‍යයෙන් පන්සල් ගිහිල්ලා ඊට පස්සේ එළියෙන් කාලා ඊට පස්සේ තමයි අපි ගෙදර යන්නේ. ওই වීඩියෝ එකේ ඇත්තටම අපි කියන්නේ අපි කළු වෙලා කියලා. අපි මේ දවස් ටිකේ එළියට ගියා වැඩි. ඒක නිසා අපි දෙන්න කළු වෙලා හොඳටම. ඇත්තටම අපි එළියට ගියපු ඒ වගේත් vlogs shoot කරා. ඒව ඉස්සරහට තමයි ඔයාලට බලන්න වෙන්නේ. මොකද ඒවා දැම්ම ඔයාලට බලන්න දෙන්න විදියක් නැහැ. තමයි ස්ට්‍රෝබෙරි නයි ඉන්නවා. කො ඇපලන්? ඇපලන්ටත් තියෙනවා. ඇපලන්ටත් තියෙනවා. හරි ප්‍රශ්න අප්පා මෙව්වා. ස්ට්‍රෝබෙරි එක පැකට් කරලා තියෙන්නේ. වට යනවනේ. අයියෝ ළමයි ඔයාලට මේ දවස්වල TikTok එකට ගියාම හැමතැනම ස්ට්‍රෝබෙරි නයි ඇපලන්ටුයි නෙමෙයි තියන්නේ ඉන්නේ. අපේ නම් එහෙම තමයි. ඒ නිසා අපිට මෙතන ස්ට්‍රෝබෙරි ඇපලුයිම් දැක්කාම එයාලව මතක් වුණා. සාමාන්‍යයෙන් හැමෝම වගේ බෞද්ධ විදියට පොයට පන්සල් යනවා. උනාට අපි මේ ජීවත් වෙන කාර්ය බහුල ජීවිතේ අපේ ගෙදර 4 දෙනා ගොඩක් වෙලාවට එකතු වෙන්නේ පොය දවසේ තමයි. ඉතින් ගොඩක් වෙලාවට අපි ෆැමිලි ටයිම් එකක් ගත කරන්නේ පොය දවසට. අපි පන්සල් යනවා, ඊට පස්සේ අපි කන්න යනවා, ඊට පස්සේ අපි අපේ අම්මලා තාත්තලාත් එක්ක කතා කරනවා. අපේ ලයිෆ් එක ගෙවෙන විදිය අපි ඇත්තටම ගොඩක් වෙලාවට කතා කරන්නේ පොය දවසට. ඉතින් මේ පොය දවස කියලා කියන්නේ රිලැක්ස් වෙන්න පුළුවන් හොඳම දවසක්. අපේ මේ බිසි ෂෙඩියුල් එක ඇතුලේ. ඉතින් එහෙනම් අදට vlog එක ඉවරයි.
අපි ඔයාලට තව අලුත් ලොග් අරන් එන්නම්. ඇත්තටම ලොග් ගොඩක් ෂූට් කරලා තියෙන්නේ. ඒවා අපි ඉස්සරහට අරගෙන එන්නම්. channel එක subscribe කරලා නැත්නම් ඉතින් subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් යාළුවනේ enjoy the moment.